ඉතින් අද හරි සතුට දවසක් මොකද ප්‍රසන්න ජයකුරි මහත්මයාගේ අලුත්ම චිත්‍රපටය මට අද බලන්න ලැබුණා. ඉතින් චන්ද්‍රේගේ වයිෆ්. ඉතින් ප්‍රසන්න අයියගේ මෙච්චර කාලයක් දැකපු චිත්‍රපටි වලට වැඩිය පොඩ්ඩක් වෙනස් කිව්වොත් නිවැරදි. ඒත් ඉතාමත්ම ලස්සන චිත්‍රපටියක් ඒ වගේම හරිම සුන්දර. ඒ කියන්නේ අපි හිතන්නේ නැති වෙන පැත්තකින් මේ චන්ද්‍රේගේ වයිෆ් අපි දකින චිත්‍රපටයක්. ඉතින් හරිම ලස්සනයි. වගේම මුළු පවුලටම උනත් බලන්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් පොඩි ළමයිගේ චරිත තියෙනවා. ඒ චරිත උනත් ඉතාමත්ම ලස්සනටම රංගපාලා තියෙනවා. ඒ වගේම නදේශා හේමමාලි ගැන කියන්න ඕනේ. ඉතාම විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරනවා. සෞම්‍ය ලියනගේ සරත් කොතලාවල හැම දෙනෙක්ම. ඉතින් මෙතන ලස්සන චිත්‍රපටයක්. ඉතින් රංගපාපු හැම කෙනෙක්ටම මම සුබ පතනවා. ඒ වගේම මේ චිත්‍රපටිය සාර්ථකව තිරගත වෙන්නත් කියලා ප්‍රාර්ථනා කරනවා. HU Creations. අනුජ්ට පුංචි කාලේ ඉඳන් තිබ්බ රෝගයක් හින්දා කිසිම ජොබ් එකක් ලැබෙන්නේ නැහැ. එයා සිහිය නැතුව වැටෙනකොට මට දැනෙන්නේ මගේ පණ යනවා කියලා. එතකොට කොහොමද එයා නළුවෙක් වුනේ? නිලියක්ට ආදරය කළේ? එයා ප්‍රෙග්නන්ට්. චීනට කරපු අපරාධෙට පොඩි ගන්නම රෝස ආදරේ ඩයලොග් ප්ලේ තුලින් දැන් නරඹන්න.